අද වීඩියෝගෙන් කතා කරන්නේ මොබිටෙල් ටික්ටොක් පැකේජය ගැන. මොබිටෙල් විසින් හඳුන්වලා දීලා තියෙනවා ටික්ටොක් පැකේජ් දෙකක්. මේ පැකේජ් වල මිල ගණන් කොහොමද, ඇක්ටිවේට් කරගන්නේ කොහොමද, මේ පැකේජ් ඇක්ටිවේට් කරගත්තයින් පස්සේ ලැබෙන අනෙකුත් දේවල් මොනවද කියන කාරණය මේ වීඩියෝ අපි කතා කරමු. ඉතින් තාමත් වීඩියෝකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න, තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි බලමු සතියකට වළංගු පැකේජය ගැන. මේ පැකේජයෙන් ඔයාලට non stop data TikTok සඳහා සතියකට ලබා දෙනවා. ඊට අමතරව MB 250ක anytime data මේකෙන් ලැබෙනවා. මේ පැකේජයේ මිල වෙන්නේ රුපියල් 289යි. දැන් අපි බලමු මාසයකට වළංගු පැකේජය ගැන. මේ පැකේජයෙන් ඔයාලට මාසයක් පුරාවට non stop data TikTok සඳහා ලබා දෙනවා. ඊට අමතරව 1GB anytime dataත් මේකෙන් ලැබෙනවා. මේ පැකේජයේ මිල වෙන්නේ රුපියල් 899යි. දැන් අපි බලමු කොහොමද මේ පැකේජය සක්‍රිය කරගන්නේ කියලා. මේ පැකේජය සක්‍රිය කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි පැකේජයේ වටිනාකම රීලෝඩ් එකක් විදිහට දාන එක. උදාහරණයක් විදිහට ඔයාලට ඕනේ සතියකට වළංගු පැකේජය සක්‍රිය කරගන්න නම් රුපියල් 289ක රීලෝඩ් එකක් දාලා ස්වයංක්‍රීයව ඔයාලට මේ පැකේජය සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා. මේ පැකේජය සක්‍රිය කරගන්න තියෙන අනිත් ක්‍රමය තමයි මොබිටෙල් self care app එක හරහා පැකේජය සක්‍රිය කර ගැනීම. ඔයාලා ඒකට මුලින්ම මොබිටෙල් self care app එක ඕපන් කරගන්න. ඇප් එක ඕපන් කරගත්තයින් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනකට මෙතනින් ටිකක් පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා data plans කියලා තියෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් පල්ලෙහාටම ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා අපි කතා කර පැකේජ් දෙක තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ වම් අත පැත්තේ තියෙන activate කියන බටන් එකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී උඩින් ඔයාලට පැකේජයේ විස්තර බලා ගන්න පුළුවන්. පල්ලෙහා තියෙන නිල් පාට ඇක්ටිවේට් බටන් එකට ක්ලික් කරලා ඔයාලට පැකේජය සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මොබිටෙල් TikTok පැකේජය සක්‍රිය කරගන්නේ. ඉතින් තවමත් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න. මේක නොදන්න මොබිටෙල් සිම් එකක් පාවිච්චි කරන ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් එයාලට දැනගෙන ෂෙයා කරන්න. තවම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.